ජීවිතය ගැන මොකද හිතන්නේ? ජීවිතය ගැන හිතද්දී ඇත්තටම ගොඩක් දේවල් හිතෙනවා. ඒත් එක්කම මොකද්ද ඔයාලට වැඩිම මතක් වෙන්නේ ජීවිතේ වෙච්ච සිද්ධියක් ගැන කියලා කිව්වා. ඒ වගේ සිද්ධියක් බොහොම කෙටියෙන් තමයි කියන්න ආවේ. කැමති කට්ටිය යන්න, කැමති නැති කට්ටිය සිත් කරලා යන්න. ඉතින් මගේ ජීවිතේ තිබුණ මට ලස්සන කතාවක් වගේම ලස්සන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්. එතකොට අපේ අම්මේ තාත්ති සෙපරේට් වෙනවා මට අවුරුදු 8ක් නැත්නම් 8ක් 9ක් වගේ තියෙද්දි කියලා මට හිතෙනවා. මට හරියටම මතක නැහැ. ඒ වගේ සෙපරේට් වෙනවා. එතනින් පස්සේ මගේ අම්මා විඳපු දුක ඇත්තටම මට මාරම මොකද කියන්නේ මට මාරම එක්ස්පීරියන්ස් එකක් මගේ අම්මව දැක්කහම එයා විඳපු දුක, එයා ඇත්තටම කරපු දේවල්, ගියපු රස්සාවල්, අපිට කන්න බොන්න දෙන්න විඳපු දුක ඇත්තටම මට ඔළුවට මම ගත්තේ කවදා හරි දවසක මමත් මගේ දරුවෙක්ට වගේම මගේ අම්මා කෙනෙක් වෙනවා. සහ මට පුළුවන් දවසක මගේ අම්මව රැජිනක් වගේ මම බලා ගන්නවා කියන එක තමයි මම ඔළුවට ගත්තේ ඒ වෙලාවේ. හේතුව ඒ තරමට මගේ අම්මා දුක් විඳා බැනුම් යවුවා ගොඩක් කට්ටියකින් බැනුම් යවුවා දුක් විඳා. එතකොට රස්සාවල් කරා. ඒ වගේ ගොඩක් දේවල් කරලා මගේ අම්මා කිසිම වැරද්දක් නොකර හරි මාර්ගෙන් ගිහිල්ලා අපිව කන්න බොන්න දීලා බලා ගත්තා. ඉතින් මේ වගේ අම්මා කෙනෙක් ලැබෙන්න පින් කරනවා කියලා මම හිතනවා. ඒකේ වටිනාකම නොදන්න ළමයි ගොඩක් ඉන්නවා. අම්මා කියන වචනේ වටිනාකම නැති ළමයි ඉන්නවා ඇත්තටම කියන එක. ප්ලීස් හැමෝගෙම මම ඉල්ලන්නේ එකම එක දෙයයි. තමන්ගේ අම්මට දෙමව්පියොන්ට හරිද? හැම තාත්තා කෙනෙක් මෙහෙම නැහැනේ. ඉතින් තාත්තට උනත් අම්මට උනත් එක විදිහට සලකන්න. තාත්තලා ගොඩක් මගේ ජීවිතේ පර්සනලි මම ගත්තොත් මගේ ජීවිතේ තාත්තා කියන චරිතය ඇත්තටම ඉඳලා නැහැ. ගොඩක් කාලයක් තිස්සේ ඉඳලා නැහැ. ඉඳලා තියෙනවා නැති නෑ. ලොකු කාලයක් තිස්සේ ඉඳලා නැහැ. ඉතින් තාත්තා කෙනෙක් නැතුව දරුවෙක් මොන විදිහේ අසරණකමක් විඳිනවද දුකක් විඳිනවද කියන දේ ඒ විඳපු දරුවෝ දන්නවා. ඉතින් ඒ වගේ දුකක් විඳලා තිබුණා නම් අනිවාර්යෙන් black heart එකක් කමෙන්ට් කරගෙන යන්න. and හැමෝගෙම ඉල්ලන්නේ මේ වීඩියෝ එකෙන් මම කියන්න ආවේ අම්මා කෙනෙක්ට කවමදාවත් වෙනස්කමක් කරන්න හිතන්න එපා. අම්මා කෙනෙක්ට ඒ වගේ දෙයක් කරනවා කියන්නේ අනිවාර්යෙන් ඒ දරුවට කිසිම යාපතක් ලැබෙන්නේ නැහැ කියන දේ මම පර්සනලිව කියන්න කැමති දෙයක්. and මම දන්න දෙයක්. කරුණා කරලා ඔයාලා අම්මලාව ගොඩක් හොඳට සලකන්න, අම්මලාට ගොඩක් හොඳට බලන්න, ඔයාලගේ අම්මලාට ඔයාලට සලකන්න බැරිම සිටුේෂන් එකක හිටියත් එයාලට කරදර කරන්න එපා. අම්මා කෙනෙක් තම දරුවන්ව පුළුවන් විදියට උස්මහත් කරලා ගොඩ දානවා. ඉතින් ගොඩ ගියාට පස්සේ අම්මව පාගන්න එපා බිම දාලා. පුළුවන් තරම් බලන්න බැරි කට්ටිය ඒ අම්මගෙන් ඈත් වෙන්න මිසක් කරදර කරන්න එපා කියලා. I just telling is my opinion. This is my personal opinion, not for anyone else. I think please I will ask only for that. Please see your mother and carry your mother.